ඔන්න අපි අරගෙන ආව ඔයාලට UV umbrella එකක්. හැබැයි මේක චුට්ටක් මිලින් වැඩි. මොකද මේකේ ඩිසයින් එක යුනික් ඩිසයින් එකක් තියෙන්නේ. මෙන්න මේ කුඩේ. ගයිස් මේක රුපියල් 1790ක් වෙනවා. යන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි කුඩේ එන්නේ. ලස්සන මිටක් එක්ක ලස්සන මල් ඩිසයින් එකක් එනවා. කුඩේ දාන්න මෙන්න මේ විදිහට කව එකක් එනවා. ඔව් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ කුඩේ තියෙන ඩිසයින්ස් ටික මොනවද කියලා. මෙන්න මේක තමයි එක ඩිසයින් එක. කුෂියයි මේ ඩිසයින් එක පෙන්නන්නේ. මේ මෙන්න මේ තියෙන්නේ එක ඩිසයින් එකක්. එතකොට අනිත් ඩිසයින් එක මේක ගයිස් දෙකට කඩන කුඩයක්. මේ තියෙන්නේ අනිත් ඩිසයින් එක. දම් පාට. ඔය ඒ තියෙන්නේ තව ඩිසයින් එකක්. එතකොට මේ තියෙන්නේ අනිත් ඩිසයින් එක. බබා ඔයාට බැහැ බබා. ඒක හිල් නෑ. මේ තියෙන්නේ අනිත් ඩිසයින් එක. ඉතින් ඔයාලට ඔන්න මේ කුඩ තුන අපෙන් ඕඩර් කරන්න පුළුවන්. ඩිසයින්ස් 6ක් තිබුණාට 3යි අපිට ඇවිත් තියෙන්නේ. මේ එක කුඩයක් 1790ක් වෙනවා. දම් පාට තියෙනවා, නිල් පාට තියෙනවා, අනිත් පාට අනිත් එකත් නිකන් නිල් පාට. නිල් පාට නිකන් දම් නිල් ෂේඩඩ් වෙච්ච පාටක් තමයි අනිත් කලර් එක. එළිය වැඩි වගේ. හරි. ඊට පස්සේ මෙන්න මේ චූටි බබාලට මෙන්න මේ ඔව් මෙන්න මේ චිකන් සෙට් එක ඇවිත් තියෙනවා රෝස පාටයි නිල් පාටයි. මේක කිචන් සෙට් එක රුපියල් 1990ක් වෙනවා. මේක ඇතුලේ ගයිස් පොඩි බබාලට ඇක්ටිවිටීස් දෙකක් තියෙනවා. එකක් තමයි මේකේ පුංචි පුංචි කෑලි වෙන වෙනම එන්නේ. ඒ කෑලි ටික එකතු කරලා පසල් එකක් වගේ කිචන් සෙට් එක ඒගොල්ලෝ හදා ගන්න ඕනේ. අනිත් එක මෙන්න මේ වගේ ස්ටිකර් කාඩ් එකක් දීලා තියෙනවා. ඒකේ මෙන්න මේ විදිහට අකුලක් ගහලා තියෙනවානේ. ඒක අලවලා හරි තැනින් අලවන්න ඕනේ. ඉතින් කිචන් සෙට් එක හැදුවයින් පස්සේ එන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි කිචන් සෙට් එක මිනි කිචන් සෙට් එක හැදුවම එන්නේ. ඉතින් මෙතන අර හැන්දි වර්ග තුනක්, පිඟන් දෙකක්, රාස්පානක්, සින්ක් එකක්, ටැප් එකක්, බකට් දෙකක් ඒ වගේ තමයි මේ මිනි කිචන් සෙට් එක එන්නේ. මං කියන්නේ. හා. ටැප් එකක් තියෙනවා. ඇලලා අත හොදලා ගසලා ඔෆ් කරන්න පුළුවන්. කූඩ දෙකක් තියෙනවා, සින්ක් එකක් තියෙනවා. මොකද්ද ලිපක් තියෙනවා. තාත්තියක් තියෙනවා, පිගන් දෙකක් තියෙනවා. සහ හැඳි දෙකක් තියෙනවා. ඔව් හැඳි දෙකක් නෙවෙයි හැඳි තුනක් තියෙනවා. ඉතින් මේ කිචන් සෙට් එකේ තමයි මෙන්න මේ ස්ටිකර් එක ගැලපෙන විදිහට අලවන්න තියෙන්නේ. තව එකක් නෑ. ඉතින් මෙන්න මෙතන මේ යට මේන් ස්ටිකර් එකේ තියෙනවා නම්බර්ස් ගහලා 1 2 3 4 කොයි ස්ටිකර් එකේ කොතනද අලවන්න ඕනේ කියන ඉතින් ඒක ගැලපෙන විදිහට මේ කිචන් සෙට් එකේ අලව ගන්න පුළුවන් පුංචි බබාලට. චූටි මයිට් නම් බැරි වෙයි තනියෙන් කරන්න. ඉතින් ලොකු කෙනෙක්ගේ සහයෝගයත් එක්ක ඔන්න ඔයාලට පුළුවන් මේක අලව ගන්න. ආව්. ඒක රුපියල් 1990යි වෙන්නේ. තව එකක් තියෙනවා. මෙතනින් අලවන්න. මේකේ උඩ බෝඩ් එකේ අලවන කොටස තමයි මේ කාඩ්බෝඩ් කොටස. ඉතින් ඔන්න ඔය අයිටම්ස් දෙක තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්න තියෙන්නේ. අවශ්‍ය අය කැටලොග් බලන්න කැටලොග් එකේ දාලා තියෙනවා. ගෙදරට ඇවිල්ලා පාසල් යන්න පුළුවන්. ගෙදරට තෝරලා බලන්න යන්න බෑ.